මේකට ගොඩක් වෙලා යනවා. මේකට අරගක් ගහ ගන්න බැරි පුලම්. මේ ලැබ් එකේ තියන අපි පල්ලෙන් මේක. ඒක උටින් යන්නේ. Okey, api kamu. Ini gila banget. Baru pada deh. Ini apa ada nih? Iya, no. Oh, baru tahu deh ini. Ada yang saya ini sebenarnya. අනේ අම්මෝ බෑ. අර එතන ඉන්න එක්කනේ. බෑ. අර අම්මෝ බෑ. යමු. අනේ බෑ කිසි. යා. බෑ. ටිකක් ඇතුළට පනින්න. ඒකනේ අර අපෙන්ද පනින්න. කණියා පනින්න බලන්න. එයා පනින්න. ඔව්. මේක පාරේ ගානේ පාරේ යන්න පුළුවන්. මත් ළඟට යන්න පුළුවන්. මේ තමයි කටාරම්. කටාරම් ඔය. වල වාතන පිළිගන්න කටාරම් වලට මේ තියෙන හැම පූල්ලම නැචරල් ඇරිච් පූල්. මේක කරන ඉවෙන්ට් එකට අපි කියනවා කැනියෝනින් එකක් කියලා. හරි? මේ කැනියෝන් එකේදී අපිට කරන්න තියෙන ඇක්ටිවිටිස් හතරක්. rock sliding, confident jump, swimming. මේක ඉම්පෝර්ටන්ට් මේක තමයි walking එක. ඔයාලට ඔයාලගේ ස්ටයිල් එකෙන් මේක ඇවිදින්න බෑ. මේක අපි ස්ටයිල් එකක් දෙනවා ඔයාලට ඇවිදින්න. අපි ඒකට කියනවා monkey style කියලා. ඇයි මේ monkey style එක යූස් කරන්නේ? මේකේ ස්ටාර්ට් එකේ ඉඳලා එන්ඩ් එකට යනකම් අපිට යන්න තියෙන ගල්ලුට ඇවිදගෙන මේ ඇක්ටිවිටි කරගෙන පල්ලට යන්න තියෙන්නේ. එතකොට අපි සාමාන්‍ය විදිහට ඇවිදින්න පටන් ගත්තොත් ඉස්සලා වැටෙන්න තියෙන සම්බරතාවය වැඩි. එතකොට ඩැමේජ් එක මොකද වෙන්නේ? ඩැමේජ් එකත් වැඩි වෙනවා. එහෙනම් monkey style එක යූස් කරද්දී තමන්ගේ අතේ කකුල් දෙක පාවිච්චි කරලා මේ විදිහට ඇවිදිනකොට ඉස්සලා වැටෙන්න කරන්න යන්නේ නැහැ. පැහැදිලිද? දැන් ඇවිදින්න ඕන විදිහ එක දන්නවා. right.
මොකද්ද මේ rock sliding කියන්නේ? අපි ස්ලයිඩින් එකක් දානකොට හැම වෙලේම තමන්ගේ කකුල් දෙක හිර වෙන්න ඕන මේ විදියට. ඒකල තමන්ගේ ජැකට් එක අත් දෙක මාරු කරලා ලයිෆ් ජැකට් එක මේ විදිහට අල්ල ගන්න ඕන. ඔයාලගේ ලයිෆ් ජැකට් එකේ තියෙනවා V එකක්. ඒ V එකට ඔළුව හිර වෙන්න ඕන. ඒකල අප්පොඩි එක නවන්න ඕන පිටිපස්සට. හරි? මේ අත අතාරින්න පුළුවන් පූල් එකට ගියාට පස්සේ විතරයි. පූල් එකට යනකම් ජැකට් එක අල්ලගෙන ඉන්න ඕන. පැහැදිලිද? right. ඊළඟ එක. ජම්ප් එකක් දාන්නේ කොහොමද? දුවගෙන ගියා පැන්න. එහෙම පයින්න බෑ. මේකෙදි දුවන්න කරන්න බෑ. අපි අනිවාර්යයෙන්ම ඒජ් එකටම ගිහිල්ලා Tamange එක කකුලක් පාවිච්චි කරලා අනිත් කකුල අරන් යන්න ඕනේ පූල් එකට. සම්පූර්ණ වේට් එක කකුලකට අරගෙන අනිත් කකුල අරන් යන්න ඕනේ පූල් එකට. ඒ පූල් එකට බහිද්දි කකුල් දෙක ලඟ වෙන්න ඕනේ. මේ ඇඟ තෙලින් වතුර යටට යන්න ඕනේ. මූණ වදින්න බෑ. අත් දෙක දිගාරින්න බෑ. පැහැදිලිද? ජම්ප් එකක් දාන්න ඕනේ කොහමද? Tamange ජැකට් එක අල්ලගත්තා. පූල් එකට යන්න ඕනේ. සම්පූර්ණයෙන්ම ඇඟ තෙලින්. මූණ වදින්න බෑ. අත් දෙක දිගාරින්න බෑ. එතකොට ලේසි අපිට ජම්ප් එක දාගන්න ලොකුවට කරන්න දෙයක් නැහැ. ගොඩක් ලේසි මේ ඉවෙන්ට් එක. පැහැදිලිද? ඊළඟට ස්විම් කරන්න පුළුවන්ද? කාටවත්ම බෑ. පුළුවන්. වයිට් වෝටර් රාෆ්ටින් වල ස්විමින් ප්‍රොසීජර් එක කියලා දුන්නා. වතුර පාර ගලන පැත්තට කකුල් දෙක දාලා ආම් එක ඕපන් කරගෙන බයිසිකල් පදනම පැඩල් කරන ගමන් ෆ්ලෝට් වෙලා එන්න ඕනේ පල්ලෙහාට. ඒක තමයි ලේසිම ක්‍රමය. එන්නේ නැත්නම් අත් දෙක පාවිච්චි කරන්න ඕනේ මේ විදිහට වතුර පාර පස්සට යවන්න අපි ඒකට කියනවා බටර්ෆ්ලයි ස්ටයිල් කියලා. හරි? මේ විදිහට වතුර පාර යවන ගමන් ඉස්සරහට එන්න පුළුවන්. පැහැදිලිද? මේ සිනාවුණා නම් ලස්සන. අම්මෝ මට ඉන්නවෙන්නත් බැරුණා. හරි. අපිට ඉවෙන්ට්ස් තියෙනවා 1යි 2යි 3යි 4යි ඉවෙන්ට් 7ක් තියෙනවා. අපි මේ එඩිට් කරගෙන මීඩියම් පල්ලට යන්න ඕනේ. හරි? පැහැදිලිනේ? මන් දෙනවා දැන් නම්බර් එකක්. ඒ නම්බර් පිළිවෙලට එන්න ඕන. ආනේ පුතා Number 1. මම මෙහෙන් ඉන්නම්. මම මෙහෙන් Number 2. Number 3. Number 4. Number 1 තමයි last. එතකොට එන්න ඕනේ 4 3 2 1. හරි? හදින ලයින් එක. වාඩි වෙන්න. බය වෙන්න ඕනේ මම. ඕනේ බෑ අම්මා. අර උඩ තියෙන්නේ මේ දලන්ත වගේ නේ. බැඳලා නේ සිමෙන්ති දාලා බැඳලා තියෙනවා. පල්ලට අරන් යන්නේ. සිමෙන්ති බැම්මද නේ? ගල් බැම්ම. සිමෙන්ති. ගල් සිමෙන්ති මික්ස් කරලා. ටාගට් කරන්න මගේ අත හොඳයි. 3 2 1 jump. Good job. නියමයි. හරියට. 3 2 1 jump. නියමයි. එන්න සර්. Yes. ආම් එක ඕපන් කරගෙන යන්න. තව ඉස්සරහට එන්න. අර ඒජ් එකට යන්න. කොහොන. තව ඉස්සරහට එන්න. ඕම එන්න. තව එන්න ඉස්සරහට. මේ ඔය පෙතාරියෙන් තියන්න එපා. ඩ්‍රයිවර් එකෙන් තියන්න. තව උඩින් තියන්න. අන්නේ හරි. නියමයි. ටාගට් කරන්න මගේ අත බය වෙන්න එපා. හිතන්න එපා. හරි? මෙතනට මේ පයින් තියෙන්නේ මෙතනට. Get ready? 3 Ready? 3 2 1 jump. හිතන්න එපා. හිතුවොත් අමාරුයි කරන්න. හොඳයි. अरे भाई
ඒක නගින්න එපා. පුතේ බය වෙන්න එපා. අන්න පුළුවන්. පුළුවන් බය. පුළුවන් පුතේ පුළුවන්. පුළුවන්. 3, 2, 1, go! හයි. Good. Good. හරි. එන්න. හදින්නේ නැහැ. එන්න. ඔය අතලේ. පුළුවන් එන්න. හදින්නේ නැහැ. හා? අම්මයි. ආර ගිහලා නැහැ. මේ ආර කලින් බැස්සරෙන් හරි. බැස්සරා ඒක. රාෆ්ටිනේ නැත්තම් දෙනවනේ. විශ්වාර මංගේ විතර ෆ්ලෝට් වල යන්න දැන්. කකුල් දෙක දාන්න ඉස්සරහට. කකුල් දෙක ඉස්සරහට දාන්න. මේ ඔයාලා තුන් දෙනා එන්න ආපහු ජම්ප් එක දාන්න. මේ කොහොම ෆ්ලෝට් වල යන්න පල්ලෙහාට. පල්ලෙහාට යන්න. අපිට යන්න බලන්න. හරි ඔය යන්න බය වෙන්න. අද හිට ගන්න. එන හිට ගන්න. කකුල් ගෑවෙනවා. දැන් අල්ලන්න දෙන්න හිට ගන්න. Dalen, අපි ආයෙ පාර ජම්ප් එක දාලා. අයිය මට අතාලන්න. එන්න හිමීට එන්න. අදිටයි. ගොනිස් දෙකක් ඉවර වෙයි. හලෝ. ගොනිස් දෙකක් ඉවර වෙයි. හිත ගන්න බෑ මේකෙන්. Ya, dah yang kan mega. කකුල් දෙක ඉස්සරහට දාගෙන අම්මා. උඩට යන්න එපා. පූල් එකේ ඉන්න. හරි යන. කකුල් දෙක දිගාර ගන්න. අත් දෙක අකුල ගන්න. අත් දෙක අදින වටේ ගල්ල අදින මේක අල්ලගන්න. මේක අල්ලගන්න. අදයි. හරි. අල්ලන්න. ඕක අල්ලගන්න. මේක අල්ලගන්න. නෑ මෙතන අල්ලගන්න බා ආගටත් තරම් මෙයා මාරු මගේ නම් දන්නේ නැතුවා. මොකද්ද නැගිටි. Thank you. Oya mulim ya. Ini parol ya. Ini kempar. මේක තමයි එකම ට්‍රැක් එක. හරි මෙයා ගන්න ඕන රොක් ස්ලයිඩින් එකක් තියෙන්නේ. හැම වෙලේම කකුල හිර වෙලා තියෙන්න ඕන. ඒකල ක්‍රොස් කරලා ලයිට් එකත් එක අල්ල ගන්න ඕන. ඔයාලගේ ඩී එකක් තියෙනවා ලයිට් එකට. ඒ ඩී එකට ඔළුව හිර වෙන්න ඕන. හරි? පූල් එකට ගියාට පස්සේ අත අතාරින්න පුළුවන්. රයිට් නේද? රයිට්. එන්න බ්‍රදර්. Right.
Ready. එන්න ඒක මාරුනේ කොහෙත් වදින්න නෑ ලස්සනට ඒක ඔව් යා ලස්සනට හැන්ඩල් කරන ගහන්න හරි මේට ඉමේට එන්න හෙල්මට් එක ලූස් වෙලා පොඩ්ඩක් කද කරගන්න අම්මකෝ අම්මට අච්චක දෙපැත්තේ Open your arm and you forward. All good. Next. Open your arm, ma'am, and move forward. Next. Sit down, my friend. Come. Sit down. Then move forward. Open your arm. මේකට ගන්න ඔස්කර ඈ දැන් ඔස්කර මේක 3 2 1 jump Ada අල්ලගන්න. අල්ලන්න ඉන්න. අර. ඒ අර අතර බා. හරි මොකද? හරි. हेलमेट टेकन दादा करेगा अम्मो जा भाई तो नत्ते हाँ तेरा भाई तेरा මට තව දෙකක් තියෙන ඉන්නත් උඹලා බේරපන් කට්ටිය. ඉන්නවා නේද?